මම මෙහෙම කතාවක් කියන්න. සමහරක් වෙලාවට මේ කතාව අහලා නම් මට ගොඩක් දොස් අහන්නත් වෙයි. හැබැයි කියන්න ඕන කියලා හිතුණා. තරණ දරුවෝ ඇති. තරුණ දරුවෝ ඇති. ළමා වයසේ ඉන්න ගැහැණු දරුවෝ ඇති. අම්මලා ඇති. ෆැෂන් කරනවාද? ඔයාලා ෆැෂන් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ෆැෂන් එක සදාචාරාත්මක වෙන්න ඕන. නේද? අද කාලේ අහන්න වෙන ඒවැ හැටියට අනේ අපොයි කියන්න වෙන අවස්ථා වැඩි. අනේ අහිංසක ජීවිත බිලි අරගෙන තියෙනවා. හැබැයි කා අතේද වරද? අපි හරි අසරණයි. අද අපි එහෙම් මෙහෙම් පේන්න ඇඳගෙන යනවනම් ඒක තව කෙනෙක්ගේ කාම ආසාවකට හේතුවක් වෙනවා. අහන්න මගේ රත්තරන් දුවේ. ඔයා කියන්න පුළුවන් අනේ මෙහෙණින් වහන්සේ නම් මොකද අරේ මේ කියලා කියාවේ. හැබැයි මේක චුට්ටක් කල්පනා කරලා බලන්න. අපි එහෙම් මෙහෙම් පේන්න දැන් යනකොට අපි දිහා පිරිමි ළමයි බලනවා වැඩි වෙන්න පුළුවන්. අපි හිතනවා අපිට කැපිලා පේන්න ඕන කියලා. මේ කාලේ ෆැෂන් කළේ නැත්නම් ආයි ෆැෂන් කරන්න කාලයක් නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි ඔයා දන්නේ නැහැ ඔයාගේ ජීවිතය අනතුරේ කියලා. ඒක නිසා ඔය එහෙම මෙහෙම පේන්න අඳින ඇඳුම් වලින් පිරිමි ළමයි එන්න පුළුවන්. හැබැයි මගේ දුවේ ඔය එන්නේ නම් ආදරයකට නෙමෙයි. ඒ එන්නේ කාම ආසාවකට, රාගයකට මිසක් එතන ආදරේ නැහැ. හොඳට වැහෙන්න කරලා ඇඳගෙන ඉන්න ගෑනු ළමෙක් පිටිපස්සෙන් පිරිමි දරුවෙක් එනවනම් ඒ දරුවා එන්නේ අවංකවමයි. මොකද කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අපි දන්නවා අපේ පළවෙනි ආදරවන්තයා අපේ තාත්තා. නේද? අපේ තාත්තා කැමති නෑ නේද අපි කොහෙන්වත් පේන්න අර එහෙම ඇඳන් යනවට. ඒ කැමති නැත්තේ අපිව පරිස්සම් කරන්න ඕන නිසා. තාත්තා කැමති නෑ අපිව අනාරක්ෂිත වෙනවට. ඒකයි ඒ වගේ වැඩිමහල් සහෝදරයෝ ඔයාලට කෑ ගහනවා ඇති. වගේ තාත්තා ඔයාලට කෑ ගහනවා ඇති. ඒ කෑ ගහන තරහකට නෙමෙයි මයි පුතේ ආදරේට. ඒ කියන දේ චුට්ටක් අහලා බලන්න. ෆැෂන් කරන්න බෞද්ධ සංස්කෘතියට ගැලපෙන විදිහට මේ සමාජ හැදෙන්න ඕනි අපි. සමාජයට දොස් කියලා වැඩක් නැහැ. ඒක නිසා ඔය තුරුලේ ඉඳන් යන දරුවා අම්මේ බලන්න සමාජයට කොහොමද යන්නේ කියලා සැර කරලා හරි කමක් නැහැ හදන්න. මොකද ඒ සැර කරලා හදන දරුවගේ ජීවිතය ආරක්ෂිතයි. අර විදිහට නම් ගෙදරින් එළියට බහැර යන්නේ වාගේ දුවගේ ජීවිතේ අනාරක්ෂිතයි. ඒක නිසා අපෙන් ගිලිහෙන සංස්කෘතිය අපෙන් ගිලිහෙන ගැහැණුකම ඉස්සර කාන්තාවක් ගත්තාම හරි ලස්සනයි ලාලිත්‍යයි. අද ඒ ලාලිත්‍ය නෑ. අපි හිතනවා මෙහෙම ඇඳාම අපි හරි ලස්සනයි අපි හරි හැඩයි අපිව හරියට කැපලා පේනවා කියලා. නැහැ. සමාජය බලන්නේ වෙනමමයි හැකින්. ඒක නිසා ඔබ සංවර වෙන්න. අපිට කාවවත් හදන්න බෑ. අපි ආරක්ෂිත වෙන්න ඕනේ. අපි ආරක්ෂිතයි නම් අපේ ජීවිත අනතුරේ නැහැ. ඒක නිසා මගේ රත්තරන් දුවේ ජීවිතේ හදාගන්න. ජීවිතේ විනාශ කරගන්න එපා. මගේ අම්මේ ඔයාගේ තුරුලේ ඉඳන් යන දරුවා එළියට බහින්නේ කොහොමද කියලා ඔයා චුට්ටක් කල්පනාවෙන් ඉන්න. මොකද ඔයාගේ දරුවාගේ ජීවිතය අනතුරේ නිසා මේ දේවල් අපිට හදාගන්න පුළුවන් නම් අපේ ජීවිතේ හරි ආරක්ෂිතයි. වගේම හරි ලස්සනයි, හරි චාම්, හරි සදාචාරාත්මකයි. ඒක නිසා ජීවිතේ දිනමු. තැම්පත් වෙමු. සංවර වෙමු. බෞද්ධකම රැකගමු.